ලුම්බිණිය යනු සිද්ධාර්ථ ගෞතම කුමරුන් උප්පත්තිය ලැබූ අතිපූජනීය ස්ථානයයි. ලුම්බිණිය පිහිටා ඇත්තේ වර්තමාන නේපාලයේ නිඩත ප්‍රදේශයේ රූපන්දේහි දිස්ත්‍රික්කයේ හිමාලය කඳුපාමුලට අයත් ඉන්දියානු දේශ සීමාවයි. ලුම්බිණියේ ඓතිහාසිකත්වය තහවුරු කරන්නේ ප්‍රධාන වශයෙන්ම අශෝක මහරජතුමාගේ සෙල්ලිපියකිනි. ක්‍රිස්තුපූර්ව 3 වන ශතවර්ෂයේදී අශෝක මහරජතුමා විසින් බුදුරජාණන් වහන්සේ වන්දනා කර ගැනීම සඳහා උන්වහන්සේ උපන් ස්ථානයට ශිලා ස්තම්භයක් නිර්මාණය කොට ඇත. වර්තමානයේ ලුම්බිණිය සංචාරකයන්ට සහ වන්දනාකරුවන්ට සාමය සහ ආධ්‍යාත්මික අත්දැකීමක් ලබා දෙන පුළුල් ස්ථානයක් බවට පත් වී ඇත. ලෝකයේ විවිධ රටවල් වලින් ථේරවාද සහ මහායාන සම්ප්‍රදායන්ට අනුව ඉදිවුණු විවිධ නිර්මාණ මෙම ලුම්බිණියේදී දැක්ගත හැක. වාර්ෂිකව මිලියනයකට ආසන්න ප්‍රමාණයක් මෙම ලුම්බිණියට පැමිණෙන අතර ඒ නේපාලයේ සංචාරක කර්මාන්තයෙන්